ආදරණීය ස්පර්ශය උණුසුම්ව අරුණගේ අත ඇල්ලූ ඇය කවුද? නිමේෂා ඔයා? අරුණගේ ඇස් උඩ ගියා. අරුණ ඔයා මොකද මෙහි? නිමේෂා අරුණගේ ආදරණීයම මතකය. පුරුදු සුවඳ, පුරුදු ස්පර්ශය. අරුණ ඉතින් කියන්න දැන් මොකද ඔයා කරන්නේ? මම වර්ක් කරන ඔෆිස් එකේ මිස්ව ඉමර්ජන්සි එකට හොස්පිටලයිස් කරා. ඒකයි මම මෙතන. නිමා ඔයා? නිමේෂාගේ හදවත එක පාරටම විදුලියක් හිටුවා වගේ වුණා. නිමා. අරුණ නිමේෂට ආදරයට කිව්ව නම තමයි ඒක. නිමා ඔයා දැන් මොකද කරන්නේ? මමත් වර්ක් කරනවා අරුණ. ඇත්තද? දෙදෙනාම සුළු මොහොතක් දෙදෙනාගේම මූණ දිහා බලාගෙන කල්පනාවක තමයි මේ වෙලාව ඉන්නේ. නිමේෂගේ අරුණගේ ඇස්වලින් කඳුළු පනින්න ඔන්න මෙන්න. අරුණ මම දැන් යන්න ඕනේ. ආයිමත් කිව්වේ අරුණ? නෑ නිමා. I'm sorry. හරි. ඔයා පරිස්සමෙන් යන්න. ඔයත් පරිස්සමෙන් අරුණ. නිමේෂා තියෙන හැම පියවරකම මතක සටහන් නිමේෂට මැවුණා. අරුණ තවමත් මට ආදරෙයිද? ඒ වචන අනේ දෙවියනේ මම තවමත් අරුණගේ වගේ දැනෙනවද? නිමේෂයට දැනුනේ හරියට අවුරුදු ගානකින් හුස්ම ගත්තා වගේ. ඒ මොහොත, ඒ වෙලාව නිමේෂා පුදුම විදිහට වින්දා. ගතින් නොමැති වුවත් සිතින් තවමත් ලිංගතුකම ඉතිරි වෙලා ඒ ආදරණීය මතක සටහන් අදටත් ආදරණීය සුවඳින්ම පාර කියනවා. මාව අහගෙන ඉන්න ආදරණීය සන්නිනි අනිවාර්යෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.